මේ තියෙන්නේ ඊ타මාත්ම රසවත් ලෙස හදාගත්ත බණ්ඩක්ක කරිය. එතකොට මේ බණ්ඩක්ක කරිය ඊ타මාත්ම රසවත් ලෙස හදාගෙන තියෙන්නේ. ඒ වගේම තමයි මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා මේ වීඩියෝ එක කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්නත් එපා කියලා. එහෙනම් වීඩියෝ එකත් එක්ක රැඳී සිටියාට බොහොමත්ම ස්තුතියි. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ රසවත් බණ්ඩක්කා කරියක් හදන විදිය, බණ්ඩක්කා කිරයට හදන විදිය. ඒත් එක්කම ඔයාලා ඉල්ලා සිටිනවා වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා. ඒ වගේම තමයි බණ්ඩක්කා මේ අපි කපන්න කලින් රෙදි කෑල්ලකින් හොඳට මේ බූව යවා ගන්න ඕනේ. ඊට පස්සේ හොදලා ඉවරට අපි මෙන්න මේ විදිහට බණ්ඩක්කා කපනවා. එතකොට මේ තියෙන්නේ ගොඩාක් ලපටි බණ්ඩක්කා. මේක ඉතාමත්ම රසවත් කිරි වැඩිපුර දාලා හදපුවාම. එහෙනම් ඔයාලගෙන් ඉල්ලා සිටිනවා වීඩියෝ එකත් එක්ක රැඳී සිටින්න කියලා. ඒත් එක්කමයි මේ වීඩියෝ එක යාළුවන්ට බලන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න අමතක කරන්න එපා කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඊට පස්සේ මේ බණ්ඩක්කා මාළුව අපි මේ විදිහට බණ්ඩක්කා ටික කපලා ඊට පස්සේ ඒකට ලූණු එකතු කරලා තියෙනවා. ඊට රම්පේ, කරපිංචා, කහ කුඩු ස්වල්පයක් එකතු කරලා තියෙනවා. ඊට පස්සේ මිරිස් කුඩු ස්වල්පයක් අපි එකතු කරනවා. ඔලු හාල් පොඩ්ඩක් අපි එකතු කරනවා. ඊට පස්සේ අපි තක්කල් ස්වල්පයක් එකතු කරලා තියෙනවා. එන්න මේ විදිහට විනාඩි 10ක් ඉදෙන්න අරිනවා. ඊට පස්සේ මෙහෙම බණ්ඩක්කා ටික තැම්බීගෙන ඉදී අපි එකතු කරනවා මේකට පොල් කිරි. ලුණු ස්වල්පයක් එකතු කරනවා. මේ තියෙන්නේ ඊ타මාත්ම රසවත් ලෙස හදාගත්ත බණ්ඩක්කා කරිය. එතකොට මේ බණ්ඩක්කා කරිය ඊ타මාත්ම රසවත් ලෙස හදාගෙන තියෙන්නේ. ඒ වගේම තමයි මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා මේ වීඩියෝ එක කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්නත් එපා කියලා. එහෙනම් වීඩියෝ එකත් එක්ක රැඳී සිටියාට බොහොමත්ම ස්තුතියි.